ඔන්න අවුරුදු 4කට විතර පස්සේ මම ආපහු ආවා මේ ජර්මනි ඇපල් හබ් වලට ඇපල් පිකින් එකකට. ඉතින් මෙතෙන්ට තමයි මම කලින් දවස් ගත්තා ආවේ. ඊට පස්සේ බොස්ටන් වල ඇපල් පිකින් එකක් කළා. දැන් ආයේ මෙතෙන්ට අපි මේ පාරත් ඉන්න මේ අගෝස්තුවේ බලමු ඇපල් පිකින් එක කොහොමද. දැන් අපි ඇතුළට යන්න හදන්නේ ඇපල් වත්තේ මේ තියෙන්නේ ඇතුළට යන ස්ථානය. ඉතින් අද අපි ප්‍රසද්දයි ඉන්නවා, ප්‍රමිල්ලා ඉන්නවා මාත් එක්ක. අද ඒගොල්ලොත් එක තමයි යන්නේ. අපි කීපාර චන්දිමයි අයයි අක්කයි පුතයි එක්ක ආවා. අද යන්නේ මෙතනින් ඒ කට්ටියත් එක්ක. අපේ ලංකාවේ ගස්වල ජම්බු හැදෙනවා වගේ රඹුටන් හැදෙනවා වගේ මේගොල්ලන්ගේ මේ ඇපල් හැදිලා තියෙනවා. ඉතින් මේවා හැදිලා නෙමෙයි තියෙන්නේ. හදලා තියෙන්නේ, වවලා තියෙන්නේ. ඉතින් මේ ප්ලේස් එක ඇපල් හපල් කියලා Google එකේ සර්ච් කරලා බලන්න. ෆ්‍රැන්ක්ෆර්ට් සිටි එකේ ඉඳලා සිටි එකේ නේ ෆ්‍රැන්ක්ෆර්ට් එයාපෝට් එක ගාව ඉඳලා චුට්ටක් විතර දුරින් තියෙන්නේ. ඉතින් මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි ඔයගොල්ලෝ දැන්වත් දන්නවා මේ දැන් තාම අපිට ඕන තරමක් කන්න පුළුවන්. කාලා අපි කඩාගෙන අරන් යන ප්‍රමාණය විතරයි කිලෝ ගාන විතර අපි ගෙවන්න ඕනේ. එහෙම එකකුත් තියෙනවා. ඉතින් මේ ඕන විදිහකට මේ තියෙන ඕන ඇපල් ගෙඩියක් මෙහෙම කඩාගෙන අපිට මෙහෙම කරලා කන්න පුළුවන්. දැන් අපි මේ ඉන්නේ මේ රොයල් ගාලා කියන ඇපල් ජාතිය ගාව. මොකද මේ ඒක හරි පැන් රහයි. සාමාන්‍යයෙන් අඹුල් රහක් තියෙන අපි ඔය මේ සමහර ඇපල් වල ඉතින් මේක ටිකක් සාමාන්‍ය ඇපල් වලට ගණන් කියලාත් කියනවා. මම මේ ඉතින් ඒවා තරම් මේ කනි රස අනිත්‍යයට සාපේක්ෂව ගොඩක් තියෙන දැන් ඇපල් වර්ග 3ක් විතර ටෙස්ට් කරලා බැලුවා. මේක තමයි ඉතින් හොඳ මේ. අපි සාමාන්‍යයෙන් ඇපල් ආහාරයට විතරක් ගත්තට ඇපල් වලින් විනාකිරි වර්ග හදනවා. මේගොල්ලෝ තව ඇපල් වයින් හදනවා. ඒ වගේ ගොඩක් දේවලුත් මේ ඇපල් හපල් එකේ සිද්ධ වෙනවා. අපි ඒවත් එතෙන්දි කියලා තාචු ටිකකින් බලමු. ඉතින් මේ ඒ හා සමානවම පොඩි දුකක් දෙන්නේ මේ වගේ දැක්කහම ඉතින් බිම් වැටලා තියෙනවා. අපේ රටේ කී දෙනෙක් නම් කොච්චර ආසාවෙන් ඉන්නවද නේ ඇපල් ගෙඩියක් දැකපු නැති ඇපල් ගෙඩියක් දැක්කත් කන්න ආසාව තියෙන කාපු නැති දරුවෝ අපේ රටේත් කොච්චර නම් ඉන්නවද? එහෙම තමයි තින්නේ ලෝකෙ හැටි. ඉතින් මේක වෙනස්ම සහ මම පෞද්ගලික මාරම ආස අත්දැකීමක් තමයි මේක. මොකද මේ මෙතෙන්ට ආවම මහා අමුතුම ෆීලිං එකක් එන්නේ. මොකද අපිට මේක මේ අත්දැකීම නැති හින්දා. මේ අපි විතරක් නෙමෙයි මේ රටේ ගොඩක් අය ඇවිල්ලා ඇපල් පිකින් කරනවා. ඒගොල්ලෝ අරගෙන දුරපැති වලින් ඇවිල්ලා. මොකද මේක අර ඇපල් අලන් යන්න මෙන ගමනක් නෙමෙයි. මනසට නිදහස්. මේ ඇපල් හපල් එකේ පොඩ්ඩක් ඈතට වෙන්න ඒගොල්ලෝ හදලා තියෙනවා කට්ටියට ඇවිල්ලා කෑම කාලේ යන්න. ඒ වගේම පුංචි රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා. ඒගොල්ලන්ගේ නිෂ්පාදන ගන්න වගේම කෑම පිටින් එහලා කන්නත් පුළුවන්. ඒ වගේම කෑම මෙතනත් ගන්න පුළුවන්. ඒ අරගෙන මෙතන මේගොල්ලන්ට කාලේ යන්නත් පුළුවන්. ඉතින් දවසක් ගත කරන්න මේ රටේම අය දුර ඉඳන් එන අයත් ඉන්නවා. සරුවට වැඩුණු මේ වගේ කලදා දැක්කහම අපේ මනසටත් ලොකු නිදහසක් එනවා. ලොකු සතුටක් එනවා මේ අපිට මේ අත්දැකීම අපේ රටේ නැති හින්දා. මේ ඇපල් අපි මිනිස්සුන්ට කඩන්න පුළුවන්කම තියනවානේ මෙතෙන්ට ඕන කෙනෙක්ට. ඒ වගේම මේ ඇපල් කඩලා
මේගොල්ලෝ වෙළඳ පොළට දානවා. ඒ වගේම මේකෙන් ගොඩක් නිෂ්පාදනය කරනවා. මේ පිටිපස්සේ මොනවද තින්නේ? මේගොල්ලෝ මේ ඇපල් කඩලා ඇපල් අරගෙන යන විදිය තමයි. අර අපි ගත්තා වගේම බොක්ස් එකක් අරගෙන ඒ බොක්ස් එකේ දාගෙන ඒ කියන්නේ ඊවරදී කඩලා අරගෙන යනවා. දැන් මේඝාශ්‍රිත සමහර රටවල වලට ජොබ්ස් එහෙමත් නිර්මාණය වෙලා තියෙනවා මේ ඇපල් පිටින් සීසන් එකට විතර. ඉතින් එහෙම දෙයක් තමයි මෙතනත් තින්නේ. මේගොල්ලෝ ඇපල් කඩලා අරගෙන යනවා. ඒගොල්ලෝ ඒ දිහේ තමයි ඔය අපිට අපේ රටට නැත්නම් ලෝකයන්ට වලට නෑ හැම ඇපල් ගෙඩියක් වෙන්නේ මෙන්න මේ වගේ විදිහට තමයි ඒගොල්ලෝ මුලින්ම ඇපල් පළදාම නෙලන්නේ. ඒ විදිහට තමයි. මේක වෙනස් જાති එකක්. මේකත් කාලා බලමු. ඉස්සක් විතර ඇපල් හැරෙයි. කලින් ගාව වල වඩා. අපි අමින අරගත්තා. දැන් මේ වැටෙන් එහා තියෙනවා තව ඇපල් වර්ගයක්. ඒක ටිකක් විශේෂයි. මේ සාමාන්‍ය සයිස් එකෙන් ගත්තාම ගෙඩිය පොඩි. අපි ඒකත් ටිකක් කඩලා බලමු කොහොමද කියලා. මේක පැණි රස එකක්. ඒක ඔක්කොට වඩා පැණි රස එකක් නේ. ආලියට වැදුනම මදි ඊට පස්සේ. ඒකස් බැලුවා අපිට තරක් නෙමෙයි මේක මේ එක ලයින් එකක් තියෙනවා පෙයස්. දැන් මේ වලට පේනවා මේ ඉතින් වැටලා තියෙනවා සෑහෙන්න මේ පෙයස් නැනේ මේක නම් කාලි ඉවරයි. මේ එකම එක ගෙඩියක් දුන්නා. මේක පෙයස් ගෙඩියක්. ඒක බලමු. මේක හොඳයි. පර යම්